කොළඹ මොබයිල් හවුස් අපි ඔයාලට කියලා තියෙනවා අපි පාටි බොක්ස් කලාව වෙනස් කරනවා කියලා. ඉතින් මේ 2020 අවුරුද්දේ අපි අරන් ආවා සුපර් එම්ලාගේ Thunderbolt. ඉතින් අපි ලංකාවට ගෙනලා තියෙන SMS බාන්තයක් නෙමෙයි. මතක තියාගන්න ඕගොල්ලෝ ඉවර් වල තියෙන පීතුරු channel වලට අපි වගේ කියන්නේ නැහැ. අපි වගේ කියන්නේ ස්පීකර් එකට ඒවා මොඩල් එක අනලයි. පොඩ්ඩක් අපිට කියන්න ඕ මේකේ ලොකු ස්පීකර් දෙකක් තියෙනවා පොඩ්ඩක් විස්තර. ඉතින් මේ පාර කන්තිර බේරවලදී හිතාගන්න බෑ අඟල් පහගේ ස්පීකර්ස් දෙකක් තියෙන සුප්‍රීම ස්පීකර් දෙකක්. ඒ කියන්නේ සාමාන්‍ය අපිට මේක පැත්තද එතකොට අවුට්ඩෝර් ඉන්ඩෝර් දෙකටම යූස් කරන්න පුළුවන් තත්ත්වයේ පොත ක්වොලිටි ස්පීකර්ස් දෙකක් තියෙන. ඊට අමතරව කන්තිර බේරවලදී දැල මේ කියන්නේ දැල සාමාන්‍ය නෝමල් ස්පීකර්ස් වල බජට් ස්පීකර්ස් වලින් වගේ දැලක් නේ සුපිරි ක්වොලිටි දැලක් තියෙන්නේ. ඉතින් මේකේ පැනල් එක ගැන කතා කරනකොට තමයි මොකද්ද මේ ඉක්වලයිසර් දෙකක් ඇවිල්ලා තියෙනවා මේ පාර. මේකේ ඉක්වලයිසර් දෙකක් තියෙනවා. වම්මද පැත්තේ මල්ලි වම්මද පැත්තේ පුළුවන් අපිට බේස් එක කන්ට්‍රෝල් කරගන්න. ටීඩි ඔක්කොම කරගන්න පුළුවන්. දකුණු පැත්තේ ඉක්වලයිසර් එකේ පුළුවන්. ට්‍රිපල් පැත්තේ එතකොට වොයිස් පැත්තේ ටීඩි ඔක්කොම හදාගන්න. මේකෙන් අර ඉක්වලයිසර් එක වැඩ කරන ගේට් නම් හොඳට තේරෙනවා. ඒ නැත්නම් ඉතින් ඕන ගේට් මේක යූස් කරගන්න පුළුවන්. ඒකෙන් පොඩ ක්වොලිටියක් හදාගන්න පුළුවන්. මේකේ මේ මයික් වලට විශේෂ දෙයක් මේ පාර ඇවිල්ලා තියෙනවා. ෆන්ක්ෂන්ස් කීපයක් වැඩි එකක් තියෙනවා. තියෙනවා මේ මයික් ට්‍රිපල් එක වෙනම අපිට හදාගන්න පුළුවන්. මයික් එකේ බේස් එක හදාගන්න පුළුවන්. ඉකෝ එක ටික සාමාන්‍ය නෝමල් ඒ ටික හොඳටම පුළුවන්. එතකොට වෙනවා මයික් පෙයා කියන ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් අපිට වෙන බ්ලූටූත් මයික් එකක් තුනක් මේ පෙයා ස්විච් එකට දාලා අපිට ඒක මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව තව මයික් එකක් ප්ලග් කරගන්න පුළුවන්. බේස් ගිටාරයක් වගේ එකක් තියෙනවා. ඒක ප්ලග් කරගන්න පුළුවන්. තව ස්පෙෂල් ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා සිං කරන කෙනෙක් නම් ඔයාලට බ්ලූටූත් දාලා ඔයාගේ තියෙන පෙන් එකට මේකෙන් රෙකෝඩින් දාලා රෙකෝඩ් කරගන්න පුළුවන්. X bass කියන්නේ මොකද්ද මේක මේ කලින් කියවලා නම් මේක ඔය කලින් ඒවා දැන් මෙහෙම CS කියලා ස්විච් එකක් දාලා ආවත් මේ වගේ ඒ කියන්නේ ඒකේ පුළුවන් ඊට පස්සේ එක දැනක බේස් එක වැඩිලා ඉච්චරයි. මේක උනාට පුළුවන් ඔයා දැන් ලෝ එක පැත්ත වැඩි සින්දුවක් ඔයාලට ප්ලේ කරගන්න ඕනේ කියන්න වොලියම් එකේ කැමති ගානට තියාගත්ත X bass එක කැමති ගානට මේක අරගෝල ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර එකම ගානක නැතුව ඔයාලට කැමති ගානකට ඒක සෙට් කරගන්න පුළුවන්. ඒකට අපි දෙනවා එක්ස්ට්‍රා සුපිරි මයික් දෙකක්. මේ මයික් දෙක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයා හුස්ම ගන්න තත්ත්වය බව මාර්ජින සෙන්සිටිවිටි දැන ඕනියම් මයික් එකක් වෙනවා. මේකේ බැටරි ලෙවල් එක හොඳට බලා ගන්න පුළුවන්. බැටරි මේ එතකොට ඔයාලට විශේෂ කරගන්න පුළුවන්. මොනිටර් කරලා පුළුවන්. එඩිට් කරගන්න පුළුවන්. ඊට අමතරව හොඳට පේනවා. මේක මේ සාමාන්‍යයෙන් අර නෝමල් මෙච්චර කරලා ආපු ස්පීකර්ස් වල වගේ නෙමෙයි. හොඳ මේ වැටි ක්වොලිටි එක සාමාන්‍ය වෙන ස්පීකර්ස් වල අපි නම් දැකලා නැහැ. අපොත්තර තියෙනවා. මේ ක්වොලිටිය දැකලා නැහැ. ඔක්කොම තේරෙන වැටි හොඳ අර හෙවි ලුක් එකක් දා මේක ලුක්ටක් හොඳට අර ගෙලිම වචනින් උතර පට්ට ගන්න පුළුවන්. සේම් එකක් තියෙනවා මේකේ. ඊට අමතරව මේකේ ලයිට් එකේ මොනිටර් එක ගොඩක් තියෙනවා. ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සාමාන්‍යයෙන් මේක ෆුල් වුණාම අපිට හොයාගන්න ෆුල් වුණාද අර කලවන්න. ඒකට මේ පාර ඔප්ෂන් එක මේ පාර අපි පොඩි ලොකු වෙනසක් වෙලා තියෙනවා එකේ. මේකේ මෙයාට පුළුවන් අපි මේක දැන් චාර්ජින් බැටරියකුත් මෙතන ඩිරෙක්ට් කරන්න දෙන්න දාන්න පුළුවන්. දාලා යාට හැබැයි අර ගොඩක් ස්පීකර්ස් වල අපි කියනවානේ මේක ඩිරෙක්ට් කරන්න පුළුවන් කිව්වට ඔය බෑනේ. කියන්නේ චාර්ජින් බැස්සට පස්සේ ඩිරෙක්ට් කරන්ට් එක අපිට දුවා ගන්න. ඒකේම නෑ මේ පාරේ ඔයාට මේක ඩිරෙක්ට් දාලා එලිම මේක 0 තිබ්බත් දුවන්න පුළුවන්. ඒට අමතරව ඔයා ඩිරෙක්ට් කරන් ගහලා තිබ්බට පස්සේ මෙයා මෙතනින් පෙන්නනවා චාර්ජින් ෆුල් වුණාට පස්සේ මෙතන ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. චාර්ජ් එකේ තියෙද්දි මේ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. ඒ කියන්නේ මේක බය නැහැ. ඔයාට අවුට්ඩෝර් වැඩකට සුපිරි යූස් කරන්න ඕන. සාමාන්‍ය මට ඉතින් රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන් 300ක් විතර ඉන්න හෝල් එකක් ඇතුලේ. ඒ කියන්නේ සාමාන්‍ය වෙඩින් ෆන්ක්ෂන් එකක් කියන්නකො. ඒ වගේ එකකටවත් යූස් කරන්න පුළුවන්. ආයෙ ඉතින් ඒ ගැන කතා දෙකක් නැහැ. අපේ ෂොප් එකට ආවොත් ඉතින් ඕන ගේට දාලා චෙක් කරන්න පුළුවන්. අර අප වීඩියෝ එකේ කලින් කිව්වා වගේ තමයි ඉතින් කියන්න ඕනේ එකම දේ. මේක ඉතින් පුල්ලාරි නොකර ගෙවල් වල තියෙන වීදුරුව නමලා කිරිපිටි ගාලා හෙල්ලේ මුදුවට ග්ලාස් ඒවා ඇරලා යූස් කරන්න ගන්න කියන තමයි ඉතින් කියන්නේ. ඉතින් සුපර් බ්‍රෑන්ඩ් එකෙන් ආපු දැනට ආපු හොඳම හයි පර්ෆෝමන්ස් එකක් තියෙන පවර්ෆුල්ම ස්පීකර් එක තමයි මේ Thunderbolt කියන්නේ. ඉතින් දැනට මේකට නම් ලංකාව ඇතුලේ සම කරන්න පුළුවන් ස්පීකර් නෑ. මේකේ තියෙන සවුන්ඩ් වලට. ඉතින් Thunderbolt බ්‍රෑන්ඩ් එකේ අඟල් 15 ස්පීකර් එක, අඟල් 12 ස්පීකර් එක, අඟල් 8 ස්පීකර් එක මාදිලි රැසකින්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න මේ නම්බර් එකට කොළඹ මොබයිල් හවුස් මාරහන්දිය සහ ඉන්දිගාමල ශාඛාව.